නාස්තිය දූෂණයේ වංචාව නවත්තන්න නම් අල්ලස් කොමිසම අනිවාර්යයෙන්ම ශක්තිමත් කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ඔබේ දේශපාලන පක්ෂය විගණනයට ලක් කිරීමේ වගකීම ඔබට තියෙනවා. ඔබට පුළුවන් මේ රටට ලබා දෙන්න අලුත් ආදර්ශයක්. ඒ තමයි ඔබේ දේශපාලන පක්ෂයේ මාස 3කට වතාවක් විගණනයට ලක් වෙනවා. මේ රටේ මිනිස්සුන්ට පෙන්නනවා මේ මාස 3 සල්ලි ආවේ මෙහෙම. අනිත් සෑම දේශපාලන පක්ෂයකටමත් ඒක ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා ආණ්ඩුව ඒක කළොත්. ඔන්න ඔබට ලැබෙන වගකීම්. ඔන්න මේ රට ඉස්සරහට ගෙනියන විදිහ අල්ලස් කොමිසමට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. මොකද පහුගිය ආණ්ඩුවල අල්ලස් කොමිසමට අවශ්‍ය පහසුකම් ලබා නොදුන්නේ ඔවුන් හොරු කියලා ඔබ කිව්වා. හොරුන් වල්ලන්න අල්ලස් කොමිසමට පහසුකම් දෙන්නේ නැහැ කිව්වා. දැන් හොරු නොවන ආණ්ඩුවක් අල්ලස් කොමිසම වෙනුවෙන් ඔබ වෙන් කර මුදල් ප්‍රමාණය මං හිතන්නේ කෝටි 130ක් විතර. ගිය අවුරුද්දට සාපේක්ෂව ඒක විශාල වැඩිවීමක් නෙවෙයි. මම හිතුවේ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අල්ලස් කොමිසමේ කාර්යාලයයි කියලා අල්ලස් කොමිසාරි ස්වරූපත් කරයි කියලා 3-2ක බලයක් තියෙනවා. ඒ අවශ්‍ය කරන නීති අනපනත් ගෙනෙයි කියලා. දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි ප්‍රාදේශීය සභාවේ ඉඳලා සෑම රාජ්‍ය ආයතනයක්ම අල්ලස් කොමිසම විසින් පරීක්ෂා කරන තත්ත්වයට ගෙනෙයි කියලා මම බලාපොරොත්තු වුණා. අපිට අවශ්‍යයි මේ රට හොරකම් නැති රටක්. 2029 ඔබ හදන පොහොසත් රටේ හොරකම් නැති රටක අලුත් දේශපාලන ගමනක් යන අපේක්ෂාවෙන් අපි ඉන්නවා. හැබැයි ඔබ ඒ හොරකම් නැවැත්වීම සඳහා ගනු ලබන දායකත්වය ඔබගේ වේගය ප්‍රමාණවත් නොවීම තමයි මේ මොහොතේ අපිට තියෙන අර්බුදය. අපි අල්ලස් කොමිසම ශක්තිමත් කරන්න කියනවා. අල්ලස් කොමිසමට නීතිපති කාර්යාලය සම්බන්ධ කරන්න. අල්ලස් කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන්න. නඩු ඉක්මන් කරන්න. ඒ සියල්ල වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අර අමාත්‍යවරුන්ගේ නිවාස වලින් එකක් මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා මන්ත්‍රීතුමා. ඔබතුමාගේ අවබෝධයට. අල්ලස් කොමිසමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඔය එක නිවාසයක් දීලා මදි. මම කිව්වේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගානේ දාන්න කියලා. බොහොම ස්තුතියි. එකක් හරි දාපු එක බොහොම ස්තුතියි. අල්ලස දූෂණේ නාස්තිය නම් මේ රටේ ප්‍රශ්නය ඉස්සරලා ඒක නැවැත්තුවොත් 150ක මේ රට දියුණු වෙනවා කියලා කිව්වේ ඔබ. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා එක කාර්යාලයක් වෙනුවට කාර්යාල දහස් ගාණක් හරි දාලා මේ රටේ හොරකම නතර කරන එක. මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළේ තිබුණා පෞගිය කාලේ අමාරුවෙන් දිනාගත් අධීක්ෂණ කාරක සභා. මේ වෙද්දී ඒක අකාර්යක්ෂම වෙලා තියෙනවා. ඒක නතර වෙලා තියෙනවා. ඔබේ ආණ්ඩුවේ ඉන්නවා දක්ෂ මිනිස්සු 158ක් ඉන්නවා. ඒක ලොකු පිරිසක්. එතන හොඳ උගත් අය ඉන්නවා. හොරට උගත්කම ගත්ත අයත් ඉන්නවා. ඒක මිනිස්සු රවට්ටල එහෙම ආපු අයත් ඉන්නවා. හැබැයි ඇත්තටම උගත් මිනිස්සු ඉන්නවා. තරුණ දේශපාලකයෝ ඉන්නවා. මේ රාජ්‍ය පවත්වාගෙන යාමේදී මේ රාජ්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න තියෙන හොඳම තැන තමයි මේ අධීක්ෂණ කාරක සභාව.